ආයිබෝවන් මෙන්න රන්සර පුවත්. අන්තර්ජාලය ඇසුරෙන් ප්‍රවෘත්ති සම්පාදනය කොට ඔබ ඉදිරිපත් කරන මම ශාමලී සෙනවිරත්න. පළමුවෙන්ම ප්‍රවෘත්ති සිරස්තල. පූර්ව අනුමැතියෙන් තොරව කාර්යභාරයන් 10ක් ක්‍රියාත්මක කිරීම අධ්‍යාපන ඇමති තහනම් කරයි. කොළඹ සංවර්ධනයේට යාචකයන් විශාල බාධාවක් බව පාටලී චම්පක රණවක මහතා පවසයි. විදුලි තැන් ආසන්නයේ ගොඩනැගිලි ඉදිකිරීම පිළිබඳ නව නීති මාලාවක් රජය හඳුන්වා දෙයි. මැලේරියාව හිස ඔසවා ඇති බවට පළවන වාර්තා සාවාද්‍ය බව වෛද්‍ය විශේෂඥ එම්.එම්. මුස්ලිෆ් මහතා ප්‍රකාශ කරයි. ජිනීවා අන්තර්ජාතික නව නිපැයුම් තරඟයෙන් ශ්‍රී ලංකාවට රන් පදකම් 3ක්. දැන් මෙන්න ප්‍රවෘත්ති විස්තර සහිතව. පූර්ව අනුමැතියෙන් තොරව කාර්යභාරයන් 10ක් ක්‍රියාත්මක කිරීම අධ්‍යාපන ඇමති තහනම් කරයි. ජාතික පාසල් විදුහල්පතිවරුන් පත් කිරීම සහ ඉවත් කිරීම ඇතුළු කාර්යභාරයන් 10ක් Tamanගේ පූර්ව අනුමැතියකින් තොරව ක්‍රියාත්මක නොකළ යුතු බවට අධ්‍යාපන ඇමති අකිල විරාජ් කාර්යවසම් මහතා අමාත්‍යාංශයේ සියලුම අතිරේක ලේකම්වරුන්ට දෙපාර්තමේන්තු සහ ආයතන ප්‍රධානීන්ට ලිඛිතව දැනුම් දී තිබේ. මාධ්‍ය ප්‍රකාශ නිකුත් කිරීම, චක්‍ර ලේඛන නිකුත් කිරීම, පාසල් ගොඩනැගිලි හා අදාළ වෙනත් අධ්‍යාපනික උපකරණ ලබා දීම සඳහා එලෙස පූර්ණ අනුමැතිය ලබාගත යුතු වේ. එමෙන්ම පාසල්වල තාක්ෂණික විද්‍යාපීඨ පිහිටවීම, අධ්‍යාපනයට සම්බන්ධ විවිධ ගිවිසුම් අත්සන් කිරීම සහ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වලට අදාළ සියලු කටයුතු සඳහා ඇමතිවරයාගේ පූර්ව අනුමැතිය ලබාගත යුතු වේ. අමාත්‍යාංශයේ ප්‍රතිපත්තීන්ට අනුකූල නොවන ලෙස කටයුතු සිදුවන බව සඳහන් කරමින් ඇමතිවරයා මෙම ලිපිය නිකුත් කර ඇත. කොළඹ සංවර්ධනයේට යාචකයන් විශාල බාධාවක් බව පාටලී චම්පක රණවික මහතා පවසයි. කොළඹ නගරයේ සංවර්ධනයේට ස්ථිර යාචකයන් රැඳී සිටීම මෙන්ම ගවයන් හා සුනඛයන් මහා මාර්ගයේ දිවිගෙවීම විශාල ගැටලුවක් බව මහනගර හා බස්නාහිර පළාත් සංවර්ධන අමාත්‍ය පාටලී චම්පක රණවක මහතා පවසයි. මෙම විශ්ව නාගරික සැලසුම් ක්‍රමවේදය නිසා කොළඹ නගරය හා අවට ස්ථිර යාචකයන් 600කට අධික පිරිසක් දිවිගෙවන බවත් කොළඹ දිස්ත්‍රික්කයේ ගවයන් 2000කට අධික සංඛ්‍යාවක් මහා මාර්ගයේ සිටින බවත් ඒ මහතා පවසයි. සුනඛයින්ද 20000කට අධික සංඛ්‍යාවක් මහා මාර්ගයේ ජීවත් වන අතර එය නගර සැලසුම් ක්‍රමයන්ට බාධාවක් බවත් මාර්ග අනතුරු සිදුවීමට සත්ව හා යාචකයන් මාර්ගවල ජීවත් වීම විශාල හේතුවක් පවතින බවත් රණවක මහතා පවසයි. කොළඹ වාණිජ නගරයක් ලෙස සංවර්ධනය කිරීම සහ අගනගරයේ ලෙස සංවර්ධනය කිරීමේදී මෙම සියලු අභියෝග ජයගත යුතු බව ඇමතිවරයා වැඩිදුරටත් පවසයි. විදුලි තැන් ආසන්නයේ ගොඩනැගිලි ඉදිකිරීම පිළිබඳ නව නීති මාලාවක් රජය හඳුන්වා දෙයි. භූමිය ඉහළින් විදුලි රැහැන් දිවෙන ස්ථානයක ගොඩනැගිල්ලක් ඉදිකිරීමේදී ගොඩනැගිල්ල හා විදුලි රැහැන් අතර පැවතිය යුතු අවම දුර සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිසම නව නීති මාලාවක් හඳුන්වා දෙයි. පදිංචිකරුවන්ගේ හා දේපොළවල ආරක්ෂාව සැලකිල්ලටගෙන මේ පියවර ගෙන ඇති බව එම කොමිසම නිකුත් කර ඇති නිවේදනයක දැක්වේ. මෙම දුර සීමාවන් ගොඩනැගිල්ලේ සිට සිරස් අතට මෙන්ම තිරස් අතටද බල පැවැත්වේ. නියම කර ඇති දුර සීමාව උල්ලංඝනය වන්නේ නම් අදාළ ආරක්ෂක සහතිකය නිකුත් කරනු නොලැබේ. පළාත් පාලන හා පළාත් සභා මගින් දැනටමත් මෙකී නීති ක්‍රියාවට නැංවීම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගෙන තිබේ. සංවර්ධන කටයුතු හා සම්බන්ධ ඉදිකිරීම සඳහා මෙම සහතිකයේ අවශ්‍යතාවය තදින්ම බලපැවැත්වේ. ඒ අනුව අනාගතයේදී නිකුත් කෙරෙන සංවර්ධන ඉදිකිරීම බලපත්‍රයෙහි මේ අනිවාර්ය අංගයක් විය යුතු බවට පළාත් සභා කාර්යාලය දැනටමත් දැනුවත් කර තිබේ. මැලේරියාව හිස ඔසවා ඇති බවට පළවන වාර්තා සාවාද්‍ය බව වෛද්‍ය විශේෂඥ එම්.එම්. මුස්ලිෆ් මහතා ප්‍රකාශ කරයි. ශ්‍රී ලංකාව තුළ මැලේරියාව යලි හිස ඔසවා ඇති බවට පළවන වාර්තා සාවාද්‍ය බව මැලේරියා මර්ධන ව්‍යාපාරයේ ප්‍රජා වෛද්‍ය විශේෂඥ එම්.එම්. මුස්ලිෆ් මහතා පවසයි.
මැලේරියාව තුරන්කල රටක් වශයෙන් ඉකුත් වසරේදී ශ්‍රී ලංකාව ලෝක සෞඛ්‍ය සංවිධානයේ පිළිගැනීමට පාත්‍ර විය. මැලේරියාව තුරන්කල රටක් වශයෙන් පිළිගැනෙන්නේ රට තුළදී මදුරෙකු දෂ්ට කිරීමකින් රෝගයේ බෝවීමක් වසර 3ක් තිස්සේ වාර්තා නොවන රටකි. විදේශයන්හි ගත කරන අතරතුර සිදු වූ දෂ්ටනයකදී රෝගයේ බෝවී රටට පැමිණෙන අය මෙහිලා සැලකිල්ලට ගනු නොලැබේ. මේ වසරේ මුල් මාස කිහිපය තුළ ශ්‍රී ලංකාවෙන් වාර්තා වී තිබෙන්නේ විදේශ රටවලදී මැලේරියාව වැළඳී මෙරටට පැමිණි රෝගීන් 14ක් වන අතර එයින් කොටසක් මෙරට සේවය කරන විදේශිකයෝ වෙති. ඉතිරි කොටස විවිධ අවශ්‍යතා සඳහා විදේශගත වී පැමිණි අයයි. විශේෂ පණිවිඩයක් ජනතාව වෙත ලබා දෙන වෛද්‍ය මුස්ලිෆ් මැලේරියාව පවතින රටකට යන්නේ නම් මැලේරියාව වැළැක්වීමේ ඖෂධ අවම වශයෙන් විදේශගත වීමකට සතියකට කලින් ලබාගත යුතු බව ඔහු පවසයි. මෙම ඖෂධ මැලේරියා මර්ධන ව්‍යාපාරයේ ප්‍රධාන කාර්යාලයෙන් හෝ ප්‍රාදේශීය කාර්යාලවලින් ගමන් බලපත්‍රයේ ඡායා පිටපතක් රැගෙන පැමිණ ලබාගත හැකියි. මැලේරියාව තුරන් කිරීම හැකියවීමට එක් ප්‍රධාන හේතුවක් වූයේ රෝගවාහක මදුරුවන් රසායන ද්‍රව්‍ය යොදා සාර්ථකව පාලනය කිරීමයි වෛද්‍ය මුස්ලිෆ් මහතා පවසයි. ජිනීවා අන්තර්ජාතික නවනි පෙරුම් තරගයෙන් ලංකාවට රන් පදක්කම් 3ක්. ස්විට්සර්ලන්තයේ ජිනීවාහි පවතින ජිනීවා අන්තර්ජාතික නවනි පෙරුම් තරගාවලියේදී රන් පදක්කම් 3ක් දිනා ගැනීමට ශ්‍රී ලංකාව නියෝජනය කළ තරගකරුවෝ සමත් වූහ. මෙම තරගාවලිය සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් තරගකරුවන් 7 දෙනෙකු සහභාගී වූ අතර ඒ 7 දෙනාටම සම්මාන හිමි විය. ලැපිරොස්කෝප් සැත්කමේදී ශල්‍ය වෛද්‍යවරුන් භාවිතා කරන ගැට දැමීම සඳහා නව උපකරණයක් නිපදවූ වෛද්‍ය තිලංග රත්නපාල මෙහිදී ජූරියේ විශේෂ ඇගයීම සමග රන් පදක්කමක් දිනා ගැනීමට සමත් විය. වෛද්‍ය අනූප ඉන්දික ඉදිරිපත් කළ වීඩියෝ ලැරින්ස්කෝප් උපකරණය සඳහාද ජූරියේ විශේෂ ඇගයීම සඳහා රන් පදක්කමක් හිමි විය. ආසිරි දිල්හාන්ද සිල්වා ඉදිරිපත් කළ කෘමීන්ගෙන් නිවැසියන් ආරක්ෂා කරන මේසාවරණය සඳහා රන් පදක්කමක් හිමි විය. මීට අමතරව තරගාවලියට සහභාගී වූ සෙසු තරගකරුවන් රිදී පදක්කම් 2ක් සහ ලෝකඩ පදක්කම් 2ක් හිමි කර ගැනීමට සමත් විය. ජිනීවා අන්තර්ජාතික නවන පෙරුම් තරගාවලිය නුවර සංවිධානය කර තිබුණේ 45 වෙනි වරටයි. ප්‍රවෘත්ති අවසන් කිරීමට සිරස්තල නැවතවරක්. පූර්ව අනුමැතියෙන් තොරව කාර්යභාරයන් 10ක් ක්‍රියාත්මක කිරීම අධ්‍යාපන ඇමති තහනම් කරයි. කොළඹ සංවර්ධනයට යාචකයන් විශාල බාධාවක් බව පාටලී චම්පක රණවක පවසයි. විදුලි රැහැන් ආසන්නයේ ගොඩනැගිලි ඉදිකිරීම පිළිබඳ නව නීති මාලාවක් රජය හඳුන්වා දෙයි. මැලේරියාව හිස ඔසවා ඇති බවට පළවන වාර්තා සාවාද්‍ය බව වෛද්‍ය විශේෂඥ එම්.එම්. මුස්ලිෆ් මහතා ප්‍රකාශ කරයි. ජිනීවා අන්තර්ජාතික නවන පෙරුම් තරගයෙන් ශ්‍රී ලංකාවට රන් පදක්කම් 3ක්. ප්‍රවෘත්ති සමත්තයි. කවුරුවත් නැති බව දැන දැන මාත් මගේ හිතත් රාත්‍රියක තියලා නුඹත් ගියානම් හෙටක් තියේවිද මටත් ඉරක් නැගෙනා
ලංකාව ඇහැරෙන ගන අඳුරේ ආත්මයම මගේ රාත්‍රියම වෙන්නේ ඇත්ගෙන්න නම් ඇයි තුරුලෙම උන්නේ වේදනාව ඇවිලෙන දිවි කතරේ දැස් ඇරන් හිඳ තවත් පලක් නැත්තේ ඒත් කියන්නම් මතු භවයේ කාත් කවුරුවත් නැති බව දැන දැන මාත් මගේ හිතත් රාත්‍රියක තියලා නුඹත් ගියානම් හෙටක් තියේවිද මටත් හිරක් නැගෙනා නිමා වූ වසත් සමය වසන්ත ඔබේසේකර පිළිබඳ මතකය අවදි කිරීමක්. වසන්ත ඔබේසේකරගේ සිනමා ආගමනය සිරි ගුණසිංහගේ සත් සමුදුර චිත්‍රපටය සමග සිදු වූවත් අධ්‍යක්ෂකවරයෙකු ලෙස වසන්තගේ සිනමා සම්ප්‍රාප්තිය සිද්ධ වන්නේ 1970 දී තිරගත වූ වෙස්ගත්තෝ තිරගත වීමත් සමගයි. වසන්ත ඔබේසේකරයන්ගේ සිනමා භාෂාව රිදී තිරය මත කාර්තු 3කින් දිගහැරෙන අතර මුල් කාර්තුවට වෙස්ගත්තෝ වල්මත් වූ දියමන්ති හා පළඟැටියෝ යන චිත්‍රපට අයත් වන අතර දෙවන කාර්තුවට දඩයම කැඩපතක ඡායා දොරකඩ මාරාව යන චිත්‍රපට එකතු වෙනවා. වසන්තගේ තුන්වන චිත්‍රපට කාර්තුවට තීර්ථ යාත්‍රා සලලු වරම අසනි වර්ෂා මාරුතය සෙව්වන්දී හා ආගන්තුකයා යන චිත්‍රපට ඇතුළත් වෙනවා. ගීත භාවිතය ඉතාමත් අවම ලෙස තම චිත්‍රපට සඳහා එක් කරගත් සිනමාකරු වසන්ත ඔබේසේකර කැඩපතක ඡායා චිත්‍රපටය සඳහා කිසිම සංගීතයක් යොදාගත්තේ නැහැ. ස්වභාවික ශබ්ද පමණක් යොදාගෙන නිර්මාණය කළ එකම සහ ප්‍රථම චිත්‍රපටයද වසන්ත ඔබේසේකරයන්ගේ කැඩපතක ඡායා ලෙස සිනමා ඉතිහාසය සඳහන් කරනවා. සිංහල චිත්‍රපට 13ක් නිර්මාණය කළ වසන්ත ඔබේසේකරයන් ජනාධිපති සම්මාන 9කින් හා සරසවි සම්මාන 4කින් පිදුම් ලැබුවා. පසුගිය අප්‍රේල් 8 වෙනිදා වසත් සමය නිමා කළ වසන්ත ඔබේසේකර සිනමා කරුවානන්ට රන්සර ඉරිදා විශේෂාංග සංග්‍රහයේ ගෞරවනීය අවසන් ආචාර්යයි මේ. වසන්ත